හායි හැමෝටම කොහොමද? මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අද මම අරගෙන ඉන්නේ ස්පෙෂලි ගර්ල්ස්ලට වීඩියෝ එකක්. එයාලට ගොඩක්ම වැදගත් වෙන එකක්. නමුත් එහෙම ගර්ල්ස්ලා බොයිස්ලා කියලා නෑ, ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. නමුත් ගොඩක් වැදගත් වෙන්නේ ගර්ල්ස්ලට. හරි. ඊට කලින් මම කියන්න ඕනේ මම ඇයි මෙහෙම වීඩියෝ එකක් ගේන්න හිතුවේ කියලා. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ටම තමන් මේකප් එකක් කරගන්නේ කොහොමද කියන එක ගැන හරි අවබෝධයක් නැති එක. මම මේ ගේන මේකප් ආටිස්ට් කෙනෙක්වත් එහෙම ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් නෙමෙයි. නමුත් මම දන්න දේ මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඔයාලට ගන්න පුළුවන් නම් ඒක තමයි මගේ මේන්ලි සතුට. ඉතින් මට හිතුණා මම කොහොමද මේකප් එකක් හරියට දාගෙන මොකක් හරි ඉවෙන්ට් එකකට හරි මොකක් හරි ඕනම දෙයකට අපි ඩේ ටු ඩේ අපිට එන ෆන්ක්ෂන්ස් වලට අපිට එන ඉවෙන්ට්ස් වලට අපි කොහොමද හරියට මේකප් එකක් දාගෙන අපිම දාගෙන අපේ පර්සනැලිටි එක අපි පර්ෆෝම් කරන්න කියන එක. ඉතින් මේකප් එකක් කිව්වහම මහා ලොකු දෙයක් නෙමෙයි. ඒකෙත් මම හිතන්නේ පොඩි ආර්ට් එකක් තියෙනවා, පොඩි කලාවක් තියෙනවා මේකප් එකක් කියන්නේ. අපි නිකන් හරියට චිත්‍රයක් අඳිනවා වගේ කියලා තමයි මම හිතන්නේ. මොකද හැම දෙයකටම මං දකින්නේ මොකක් හරි පොඩි ආර්ට් එකක් තියෙනවා කියන එක. ඉතින් මේකප් එකක් කියන්නේ අපි නිකන් ආර්ට් එකක් කරනවා වගේ වැඩක් තමයි. ඒත් එච්චර සීරියස් යන්න ඕනේ නැහැ. සිම්පල් අපි කොහොමද අපිට තියෙන දේවල් වලින් අපි මේකප් එකක් දාගන්නේ කියන එක මම ඔයාලට අද කියලා දෙනවා. ඒත් එක්ක කියන්න ඕනේ මම මේක කාටවත් සැලුන්ස් වලට යන්න එපා කියන්නවත් එහෙම දෙයක් නෙමෙයි. මමත් සැලුන්ස් වලට යනවා, ඕන තරම් ගිහිල්ලා තියෙනවා, ඉදිරියටත් යනවා. නමුත් අපි ඒ කොහොම වෙතත් අපි දැනගන්න ඕනේ අපි විසින් ගෑන් ළමයි හැටියට ඒක මං හිතන්නේ ගෑන් ළමයිට තියෙන එක ආභරණයක්. තමන්ටම තමන්ගේ මේකප් එකක් දාගන්න පුළුවන් කියන්නේ ඒක එක වටිනාකමක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් ඒක නිසා හරි මං ඔයාලට කියනවා මෙතනින් එහාට මාත් එක්ක ජොයින් වෙලා ඔයාලා එකතු වෙලා බලන්න මම කොහොමද මට ගැලපෙන විදිහට මේකප් එකක් දාගන්නේ අඩුම පහසුකම් යටතේ. වැඩි දේවල් මම යූස් කරන්නේ නැහැ. බේසික්ලි මම කොහොමද දාගන්නේ කියන එක තමයි මං ඔයාලත් එක්ක එකතු වෙලා මේ ෂෙයා කරගන්න හදන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම දැන් මගේ ස්කින් එක ඔයාලට පේනවා ඇති. මම පොඩ මිරර් එක දිහාත් බලනවා. මොකද මම මිරර් එකක් එක්ක එකතු වෙලා තමයි ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. මොකද නැත්තම් අපිට මේකප් එකක් දාගන්න මිරර් එකක් නැතුව බෑනේ නේ. හරි. එහෙනම් දැන් මම මගේ ස්කින් එක ඉස්සෙල්ලාම ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට මං කරන දේවල් ටික කියන්නම්. මේකේ පොඩි හරි දෙයක් ඔයාලට ගන්න තියෙනවා නම් ඒක තමයි මගේ සතුට. හරි. මම දැන් මුලින්ම මගේ ස්කින් එක කිසිම දෙයක් ගාලා නැතුව ෆේස් වොෂ් එක භාවිතා කරලා මූණ හොඳට වොෂ් කරලා තියෙන්නේ. පළවෙනි ස්ටෙප් එක තමයි මම දකින්නේ අපි රෑ නිින්දෙදී සහ උදේ මෝර්නින් අපි නැගිට ගමන් ඔය දෙකේදී අපි අනිවාර්යයෙන්ම අපේ ස්කින් එක හොඳට ක්ලීන්ව තියාගන්නවා නම් අපිට ඉස්සෙල්ලා උදේ නැගිට ගමන් අපේ දවස ආරම්භ කරද්දී අපිට හොඳ ෆ්‍රෙෂ් එකක් එනවා වගේම දවස එන්ඩ් කරද්දිත් අපිට හොඳ ෆ්‍රෙෂ් එකකින් අපිට දවස එන්ඩ් කරන්න පුළුවන්. හරි. එතකොට මේකප් එකක් දාගන්න කලින් පළවෙනියම්ම අපි කරන්න ඕනේ දේ තමයි ස්කින් එක ක්ලීන් කරගන්න එක. ඉතින් ඒකට මම දැන් ඔයාලට මේ ආවේ මගේ ස්කින් එක ක්ලීන් කරගෙන ෆේස් වොෂ් එකක් යූස් කරලා ක්ලීන් කරගෙන ඉන්නේ. එතනින් එහාට මොකුත්ම ස්කින් එකේ මොයිස්චරයිසේෂන් එකක්වත් ක්‍රීම් මොකුත්ම ගාලා නැහැ. හරි. මෙතන ඉඳන් මම ස්ටෙප් බයි ස්ටෙප් මගේ මේකප් එක ගේන හැටි මම ඔයාලට පෙන්නන්නම්. දැන් මගේ ක්ලීන් කරගත් ස්කින් එකේ මම මේ දවස්වල යූස් කරන මගේ
සීරම් එක කිව්වට මේක නිකන් අපි හිතමුකෝ අපි ගාන මොයිස්චරයිසින් ක්‍රීම් එකක් කියලා. ඒ මොකක් හරි ඉස්සෙල්ලාම මේක තමයි මම යූස් කරගන්න ඔයාලට පේනවා ඇති මේ දවස්වල යූස් කරන සීරම්. මේමයි මම මේ ප්‍රොඩක්ට්ස් මම පෙන් යූස් කරන දේවල් පර්සනලි මම පෞද්ගලිකව යූස් කරන දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තට මේකේ කිසිම මේ මාකටිං එහෙම දෙයක් නෙමෙයි. මාත් ඇත්තටම මට ගැලපෙන දේවල් මම හොයාගෙන මම යූස් කරන්නේ. ඉතින් ඔයාලත් මම මේක කියන්නේ මේ මම යූස් කරන එක ඔයාලා යූස් කරන්න ඕනේ කියලා. ඔයාලට ගැලපෙන, ඔයාලට පහසු, ඔයාලගේ මුදලට ඔයාලට ගන්න පුළුවන් ඕනම දෙයක්. ඕනම ඒ කියන්නේ අහිතකර දේවල් නැති ඕනම හොඳ ප්‍රොඩක්ට් එකක් අරගෙන ඔයාලා මේ රූටින් එක ෆලෝ කරන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. හරි. ඉතින් මම ඉස්සෙල්ලාම මගේ මොයිස්චරයිසේෂන් එකෙන් මම මූණ පොඩ්ඩක් මූණට ඇප්ලයි කරගන්නවා. මෙහෙම පොඩ්ඩක් අරගෙන හරි. මම දැන් මොයිස්චරයිසේෂන් එක මගේ ඇප්ලයි කරගෙන තියෙන්නේ. මේක ටිකක් ස්කින් එකට ඇබ්සෝබ් වෙනකන් ඉඳලා අපි දෙවෙනි ස්ටෙප් එකට යමු. හරි. ඉතින් යාළුවනේ දැන් මගේ මූණට මොයිස්චරයිසේෂන් එක පළවෙනිම මම ඇප්ලයි කරගත්තානේ. ඒක දැන් ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඊළඟට මම පොඩ්ඩක් යූස් කරනවා sun protection එකක්, sun cream එකක්. ඇත්තටම මගේ මේ මේකප් එකේ මේක තමයි වෙනස තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මම යූස් කරන්නේ ඇත්තටම මේ ඊටාම සීමිත දේවල් ටිකක් විතරයි. ඉතින් ඒක තමයි මට ඔයාලට පෙන්වන්න ඕනකම තියෙන්නේ. මොකද අපිට මේකප් එකක් දාන්න කියලා හැමදේම අපි එකතු කරගන්න ඕනේ නැහැ කියන එක තමයි මම දකින්නේ. හරි. ඉතින් මම දැන් sun protection cream එක යූස් කරනවා. ඔයාලට පේනවා ඇති. එහෙම පොඩ්ඩක් අරගෙන හරි. දැන් ඔයාලට පේනවා ඇති මම sun protection එකත් යූස් කරලා ඉවරයි. හරි. එතකොට මම පළවෙනියට යූස් කරේ moisturization cream එක, දෙවෙනියට sun protection cream එක. ඊට පස්සේ ඔයාලට කැමති නම් ෆවුන්ඩේෂන් එකක් යූස් කරන්න පුළුවන්. මම නම් පර්සනලි ඇත්තටම ෆවුන්ඩේෂන් එකක් යූස් කරන්නේ නැහැ. මගේ මූලිකම මම දැන් ඇප්ලයි කරන දෙක මගේ ඔල්රෙඩි දැන් මම ඇප්ලයි කරලා ඉවරයි. නමුත් මම වෙඩින් එකකට ගියත් මම සාමාන්‍යයෙන් මූලිකව ඇප්ලයි කරලා යන්නේ මෙච්චරයි. නැත්තම් ෆවුන්ඩේෂන් ලික්විඩ් තියෙනවා අපිට ගන්න, පවුඩර් එක තියෙනවා. ඒ ඕනම දෙයක් මේ ප්‍රොඩක්ට් දෙක ඇප්ලයි කරාට පස්සේ ඕනනම් ඔයාලට එහෙම එකක් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ නැතත් මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ කියලා. මම කෝකටත් මංගව තියෙන ෆවුන්ඩේෂන් එකක් මම ඒකෙනුත් ඔයාලට ඇප්ලයි කරලා පෙන්නන්නම්. ඒක නැතත් ප්‍රශ්නයක් නෑ. හරි. ඉතින් මම දැන් ෆවුන්ඩේෂන් එක ගෙනා පවුඩර් එක මෙන්න මේක තමයි මම මේ දවස්වල ඇප්ලයි කරන්න ඔයාලට පේන්නේ නැති. මේකෙන් එහෙනම් මම දැන් චුට්ටක් ඇප්ලයි කරන්න යන්නේ ස්කින් එකට.
බෙල්ලටත් අපේ යූස් කරන්න ඕනේ. නැත්තම් ඔයාලට සමහර වෙලාවට අපිට පේනවා අපේ නොදැනුවත්කම නිසා මූණට විතරක් ඇප්ලයි කරාම මූණ එක පාටක් බෙල්ල තව පාටක් අර එහෙම කැපිලා වෙනස පේනවා. ඒකට කැතයිනේ. ඉතින් ඔයාලා ඇප්ලයි කරන හැම දෙයක්ම මූණට ඇප්ලයි කරන එක බෙල්ලටත් ඇප්ලයි කරන්න. හරි. මම එහෙනම් දැන් ෆවුන්ඩේෂන් පවුඩර් එකත් ඇප්ලයි කරලා ඉවරයි. ඊළඟට මම කරන්න යන්නේ මේක ලිප් එකට සාමාන්‍යයෙන් මම යූස් කරන්න කලින් ලිප්ස්ටික් එක මෙන්න මේක නිවියා එකේ එන රෝසිප් ඔයිල් කියලා තමයි ලිප් ස්ක්‍රබ් මොයිස්චරයිසර් කියලා තමයි ඉන්නේ. මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඔයාලට පේනවා ඇති. මේකෙන් මම පොඩ්ඩක් අර ලිප් එක අපේ දැන් අපි ඇත්තටම ලිප්ස්ටික් නිතරම පාවිච්චි කරොත් අපේ ලිප්ස් කළු වෙන්න බලනවා, වේලෙන්න බලනවා, ඩ්‍රයි වෙන්න බලනවා. වේලෙන්න බලනවා කියන්නේ ඩ්‍රයි වෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න හොඳ දෙයක් තමයි අපේ මේ ලිප් මොයිස්චරයිසේෂන් එක, ප්‍රොටෙක්ෂන් එකක් වගේ. මම ඒක පොඩ්ඩක් ඇප්ලයි කරනවා. හරි. ඊට පස්සේ මම කෙලින්ම යන්නම් මගේ අයි මේකප් එකට. මම සාමාන්‍යයෙන් අයි මේකප් එකට තමා ලොකුවටම ඇටෙන්ෂන් එක දෙන්නේ. මොකද අපේ ඇස් වලට අපි ලස්සනට අපේ මේකප් එක දැම්මහම මම දකිනවා ඒක ගොඩක්ම ලස්සනයි. ඒක මේකප් එක පර්ෆෙක්ට්ලි පේන්න ඒක ලොකු පිටුවහලක් වෙනවා කියන එක මම දකිනවා. හරි. ඉතින් මම ඉස්සෙල්ලාම කරන්නේ මට මතක නෑ දැන් මොකක්ද අයිලයින් එක නේද? මට එහෙම ප්‍රොඩක්ට්ස් වල නම් හරියට මතක නෑ. මෙන්න මේකෙන් දැන් ඉවර වෙලා තියෙන මෙන්න මේකෙන් මම අයිලයින් ඇඳ ගන්නවා. දකින්නේ ඇත්තටම මේකප් එකක් ලස්සනට අපි එන්නේ කියන්නේ අපේ මේකප් අපිව ලස්සනට පේන්නේ ගොඩක්ම අපි මේ අයි මේකප් එකකින් කියන එක තමයි මම නම් ගොඩක්ම දකින්නේ. ඊට පස්සේ මම අයි ෂැඩෝ එකක් යූස් කරනවා. ඒකට මම යූස් කරන්නේ මෙන්න මේක රියානා එකේ HD collection එකේ එන අයි ෂැඩෝ පැලට් එක. මේකේ තියෙන කලර්ස් ටික මෙන්න මේ වගේ කලර්ස් ටිකක් තියෙන්නේ. ඉතින් මම මේකෙන් මට ආස කලර්ස් දෙකක් මම අද යූස් කරනවා. දැන් මම පළවෙනිට යූස් කරන්නේ මෙන්න මේ කලර් එක. මේක ටිකක් ෂයිනි ලුක් එකක් එනවා. මේක නිකන් මැට් ලුක් එකක් වගේ. මම මේ දෙක තමයි අද යූස් කරන්න හදන්නේ. පොඩ්ඩක් මික්ස් කරලා බලන්න ඔයාලා මම යූස් කරන විදිහ. ඉතින් මේකෙන් පොඩ්ඩක් ඇප්ලයි කරගමු. මම ඇප්ලයි කරන එක පොඩ්ඩක් මේ යටට පොඩ්ඩක් ටච් එකක් දෙනවා. ඊට පොඩ්ඩක් ඇප්ලයි කරගන්නවා. ඊටසේ මම මේක පොඩ ඇඟිල්ලෙන් අරගෙන මගේ මේ නෝස් එකේ මෙන්න මේ ඒරියා එකේ පොඩ්ඩක් ඇප්ලයි කරගන්නවා. අර මම ඒකයි කිව්වේ මේක නිකන් හරියට ආර්ට් එකක් වගේ කියලා. හරි ඊළඟට මේ මෙන්න මේ පොඩ්ඩක් ඩස්ට් එක වගේ ෂයිනි වෙන තියෙන එක මම මේ අයි එකේ කෙරවලේ පොඩ්ඩක්
ඇප්ලයි කරගන්න. ඊට පස්සේ මම මේක හොඳට මික්ස් කරන්නේ මගේ ඇඟිල්ලෙන්. මම මේක පොඩ්ඩක් හොඳට මික්ස් කරගන්න. හරි. දැන් ඔයාලට පේනවා ඇති. ඊළඟට තමයි මම මේ ඇත්තටම මගේ මොකද්ද මේකට කියන්නේ මස්කාරා එක. මගේ මස්කාරා එක යූස් කරනවා මම ඊළඟට. මේ අවසානට අයියගේ අවසානට පොඩ්ඩක් නිකන් අපි ගාපුවා නිකන් අර එකතු වෙලා වගේ තියෙනවා නම් ඔයාලා මෙන්න මෙහෙම අයියගේ උඩට මෙන්න මෙහෙම ඇඟිල්ල පොඩ්ඩක් ෂේප් කරගන්න. හරි. ඊළඟට ඔන්න මස්කාරා එක මම ගත්තා. මස්කාරා එකෙන් ඇප්ලයි කරනවා. ගොඩක්ම ලස්සනටම හයිලයිට් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මම මේ මේකප් එක දාද්දි පොඩ්ඩක් එළියට ගිහිල්ලා මස්කාරා ගෑවිලා කළු වෙලා වගේ තියෙනවා නම් අපි වෙට් ටිෂු එකක් අරගෙන අපිට පුළුවන් පොඩ්ඩක් මෙහෙම ටච් කරලා ඒ ටික යවන්න. හරි. යවලා ඕනනම් ඔයාලට ඔයාලගේ ෆවුන්ඩේෂන් එක පොඩ්ඩක් ආයෙතන ඇප්ලයි කරගන්න පුළුවන්. හරි. දැන් මගේ අයි මේකප් එක ගොඩක් දුරට ඉවර වෙන්න යන්නේ. මම මේකේ අවසානට චුට්ටක් තව පොඩි ලස්සන එන්න මගේ අයි ෂැඩෝ ප්ලේට් එකෙන් තව පොඩ්ඩක් ඇප්ලයි කරනවා මෙන්න මෙහෙම. හරි. ඉතින් ඊට පස්සේ අවසාන ස්ටෙප් එක අපි මේක අයි ලයිනර් එක අඳින එක මම ඒක අවසානටම කරන්න. මොකද අයිලයිනර් එක ඇඳලා පස්සේ පොඩ්ඩක් අර වේලෙන්න කන් චුට්ටක් ඇස්වහගෙන ඉන්න ඕනේ. නැත්නම් අර හැමතැනම ගෑවෙනවනේ. ඉතින් මේක මම ඉතුරු කරලා මම ඉතුරු ස්ටෙප්ස් ටිකට යනවා. ඊළඟට අයිබ්‍රෝ එකත් අපි චුට්ටක් අපේ තියෙන මේ අයිබ්‍රෝ එක චුට්ටක් අපි හයිලයිට් කරගන්න. ඔයාලා හැම වෙලාවෙම බලන්න මේ එන්ඩ් එක අර ඔහේ ඉවර කරන්න එපා. පොඩ්ඩක් ඒක ලස්සනට ෂේප් කරගන්න. මොකද නැත්තම් ඒක කැතට පේන්න පුළුවන්. හරි. ඊළඟට මම දැන් යනවා මගේ ලිප් මේකප් එකට. ඒකට මම ලිප් ලයින් එක දැන් ඔයාලට ඉස්සෙල්ලාම මම දැක්කා මෙන්න මේ මේක යූස් කරලා ඊට පස්සේ මෙන්න මම යූස් කරනවා ලිප් ලයින් එක. දැන් ලිප් එකේ අපි මේවා මේකප් එක දාද්දි අපි දැන් නෝමල් මෙහෙම ලිප් එක තියෙද්දිම අපි මෙහෙම අඳින්නේ නැහැ. එතකොට ඒක හරියට ඇදෙන්නේ නැහැ. එහෙම උඩ යට යනවා කැත වෙනවා. ඒක නිසා අපිට ලිප් එක ඇදලා වගේ අර අපි hina වෙද්දි අර ස්මයිල් වෙන්නේ ඒ වගේ පොඩ්ඩක් මේක කරලා තමයි අපි ලිප් ලයින් එක අඳින්නේ. ලිප් ලයින් එකේම මම පොඩ්ඩක් ලිප් එක පොඩ්ඩක් මෙහෙම හයිලයිට් කරගන්නවා. හරි. ඒ දෙක මික්ස් වෙන්න තමයි අපි ඔහම පොඩ්ඩක් මික්ස් කරලා ඊළඟට මම යූස් කරනවා අද ලිප් එකේ ලිප්ස්ටික් එක හැටියට මෙන්න මේක මේ ලිප්ස්ටික් එක මම ආස්සම සාමාන්‍ය මේ වගේ කලර්ස් වලට. ඉතින් මම අර වැඩි හයිලයිට් වෙලා පේන රෙඩ් පින්ක් වගේ කලර්ස් වලට යනවට වඩා මම දකින්නේ සාමාන්‍යයෙන් අර ගොඩක් ලස්සනයි අර මේ වගේ charm කලර්ස් අපි යූස් කරනවා. ඉතින් මම මේ වියානා එකේ වැලන්ටිනා number 3 කියන එක HD එකක් HD collection එක ඇත්තට මේවා හොඳයි. මම ඇත්තටම පෞද්ගලික යූස් කරන නිසා මම දන්නවා හොඳයි. ඉතින් මේක තමයි මම අද යූස් කරන්නේ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. හැම වෙලාවෙම ඔයාලා දාන මේකප් එකේ මේ එන් එක ගැන දැන් අයි මේකප් එකේ උනත් හිතන්න ඕනේ. නැත්තම් එහෙම මේ අපිට
අර මේකප් එකක් දැම්මම නිකන් අර පිළිවෙලක් නැති ලුක් එකක් පේන්න පුළුවන්. එහෙම නැත්තම්. හරි. ඊළඟට දැන් මම යූස් කරනවා අවසානටම මොකක්ද අපි මේකට කියන්නේ. මම කිව්වා ඔයාලට මට මේ වගේ නම් මතක නෑ ඇත්තටම. අර අපි අර බ්ලෂර්ස් නේද මම ඒක හරියටම දන්නේ නෑ. ඉතින් මම යූස් කරන්නේ මෙන්න මේක අද ඔයාලට පෙන්නන්න. වෙනවද දන්නේ හැලෙනවා ඒක නිසා මෙහෙම පෙන්නන්න. හරි. ඉතින් මගේ මෙහෙම බ්‍රෂ් එකක් අරගෙන මම චුට්ටක් මෙහෙම ටච් කරලා මෙහෙම ගා ගන්නවා. මෙන්න මේ හරියේ ඉඳන් මෙන්න මෙහෙම උඩ අතට පිචින් එකේ මෙන්න මෙහෙම ඊට පස්සේ මේක මේ පැත්තෙන් චුට්ට මෙහෙම කරලා මෙහෙම ඇප්ලයි කරගන්න. මේක ඕන නෝස් එකටයි මෙන්න මේ බෙල්ලේ මේ ඒරියා එකටත් ඔයාලා චුට්ටක් ඇප්ලයි කරාට කමක් නැහැ. හරි. ඊට පස්සේ මම ඔයාලට කිව්වනේ දැන් මගේ මේකප් එක 95%ක්ම ඉවරයි. අවසාන ස්ටෙප් එක මට තියෙන්නේ දාන්න. ඒක තමයි අපේ අයිලයිනර් එක. ඒක ඇප්ලයි කරනවා. ගන්දේ අයිලයිනර් එක හැමදාම දැන් ලික්විඩ් එකක් මේක ගන්න. මෙහෙම බොටල් එකකින් චුට්ටක් මෙහෙම මේවා කරලා ගන්න නැත්තම් ගොඩ ගෑවෙන්න පුළුවන්. අයිලයිනර් එක දැන් උඩ ඇඳලා මෙන්න මේ අයි එක ඇතුලෙන් මේ එන්ඩ් එකේ මෙන්න මෙහෙම චුට්ටක් ඒක මෙහෙම උඩ අතට චුට්ටක් මෙහෙම කරන්න. එතකොටත් අර ෆිනිෂින් එක ලස්සනට එනවා. හරි. ඉතින් මම අයිලයිනර් එක ඇප්ලයි කරා. මම ගොඩක් ලික්විඩ් එක ගත්තේ නැති නිසා නැත්තම් අයිලයිනර් එක ඇප්ලයි කරලා චුට්ටක් ඔයාලා මෙන්න මෙහෙම ඇස් දෙක වහලා අර ඒක ඇබ්සෝබ් වෙනකන් ඉන්න. නැත්තම් ලික්විඩ් එක මේ උඩ ගෑවෙන්න පුළුවන්. ඉතින් හරි. මෙච්චර තමයි මගේ ඇත්තටම මගේ මේකප් එක හැටියට මම සිම්ප්ලි ගන්න මම ඒකට ඔයාලට කිව්වා අවම පහසුකම් යටතේ අපිට ගෙදරදිම අපේ මේකප් එක දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට එයා එක අපි ලස්සනට නීට් කරගත්තාම ඇත්තටම ඔයාලට හොඳ ලුක් එකක් ගන්න පුළුවන්. මේ විදිහට එයා එකක් නීට් කරලා ඔයාලට පෙන්නන්න. හරි. ඉතින් ඔයාලට දැන් පේන්න නැති එච්චරයි. මගේ මේකප් එක මම දාලා තියෙන්නේ මේ මම කරපු යූස් කරපු ප්‍රොඩක්ට්ස් වලින්. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාලටත් ලස්සනට ඔයාලගේ මේකප් එක ගෙදරදී දාගන්න පුළුවන්. හැම වෙලාවෙම අපිට සැලොන්ස් වලට යන්න අපිට සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ තිබ්බත් අපිට අර හැම වෙලාවෙම යන්න කරදර වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ගොඩාක් වටිනවා අපේ මේකප් එක අපි ගෙදරදී කොහොමද තියෙන දේවල් වලින් අපි දාගන්නේ හොඳ ලුක් එකක් හොඳ පර්සනැලිටි එකක් පේන හැටියට කියලා. ඉතින් ඔච්චර තමයි. හරි. එහෙනම් තව දවසක ඔයාලට වැදගත් වීඩියෝ එකක් මම ගෙන්න බලාපොරොත්තු වෙන්නේ. අදට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.